The Art of Flow and Form. AI යුගයේ ජීවත් වන පැරණි ආත්මය, the ancient soul in the AI age. හැඳින්වීම ඩිජිටල් කුණාටුව මැද නිහඬතාවය. ආයුබෝවන්. ඔග මේ සවන් දෙන්නේ True Ink Daily වෙතයි. අපි ජීවත් වෙන්නේ පුදුමාකාර කාලයක. එක පැත්තකින් කෘතිම බුද්ධිය AI අපේ ලෝකයේ වේගයෙන් වෙනස් කරනවා. අනික් පැත්තෙන් අපේ ජීවිතවල වේගය අපිටත් නොදැනීම වැඩි වෙලා. මේ තාක්ෂණික දියුණුව මැද අපිට අපේ මනුෂ්‍යත්වය මගහැරමින් පවතිනවාද? යුවල් නොවා හරාරි පවසන පරිදි අනාගතයේදී වැදගත්ම දේ වන්නේ අපේ තාක්ෂණික දැනුම නෙවෙයි. අපේ මානසික සමබලතාවය. mental equilibrium. අද අපි කතා කරන්නේ ඒ සමබලතාවය සොයා යන True Ink Daily ගමන ගැනයි. Zorbada Buddha. භෞතිකත්වය සහ අධ්‍යාත්මය. මීට දශක කිහිපයකට පෙර ඔෂෝ අපිට අපූරු සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි Zorbada Buddha. Zorba කියන්නේ ජීවිතයේ උපරිමයෙන් විඳින පෘතුරියට ආදරය කරන මිනිසා. බුද්ධා කියන්නේ තමන්ගේ ඇතුලාන්තයේ ඇති නිහඬතාවය සහ අවබෝධය සොයාගත්ත මිනිසා. මෙතෙක්කල් ලෝකයේ හිතුවේ මේ දෙන්න ප්‍රතිවිරුද්ධ චරිත දෙකක් කියලා. නමුත් ඇත්තටම අනාගත මිනිසා මේ දෙදෙනාගෙම එකතුවක් විය යුතුයි. අපි AI තාක්ෂණය භාවිතා කරනවා, අපි ඩිජිටල් ලෝකයේ වැඩ කරනවා, ඒ අපේ Zorba පාර්ශවය. නමුත් ඒ වැඩ අස්සේ විනාඩි කිහිපයක් ඇස් පියාගෙන ඔබේ හුස්ම දෙස බලන්න ඔබට පුළුවන්ද? තාක්ෂණයේ මැද නොසැලී ඉන්න ඔබට පුළුවන්ද? ඒ තමයි ඔබේ බුද්ධා පාර්ශවය. Flow and Form. දිනපොත සහ ඇවිදීම. අපේ මේ වැඩසටහනේ ප්‍රධානතම අංගය තමයි Art of Flow and Form. අපි හැමෝටම ෆ්ලෝ එකක් අවශ්‍යයි. ඒ කියන්නේ කිසිම තෙරපීමකින් තොරව අපේ නිර්මාණශීලීත්වයේ ගලා යන අවස්ථාව. ඔබ උදෑසන පරිසරයේ මැද ඇවිදින විට ගෝල්ඩන් අව කිසිම ඉලෙක්ට්‍රොනික මෙලවුමක් නැතිව ස්වභාව ධර්මයේ සමග ඉන්නා විට ඔබට ඒ ෆ්ලෝ එක දැනෙනවා. නමුත් ඒ ගලා යන සිතුවිලි වලට හැඩයක් අවශ්‍යයි. අන්න එතනදි තමයි ෆෝම් එක එන්නේ. ඔබ ඔබේ දිනපොතේ මයින්ඩ්ෆුල් ජර්නලින් ඒ සිතුවිලි ලියන විට ඔබ ඒ අවුල් සහගත සිතුවිලි වලට ලස්සන හැඩයක් ලබා දෙනවා. ඇවිදීමෙන් ලැබෙන නිදහස සහ ලීමෙන් ලැබෙන විනය, මේ දෙකේ එකතුව තමයි ඔබේ ජීවිතය සාර්ථක කරන්නේ. සමාප්තිය. අනාගතයට ආරාධනයක්. True Ink Daily කියන්නේ හුදෙක් දැනුම ලබා දෙන තැනක් නෙවෙයි. එය ඔබව සජීවී කරන තැනක්. අපි තාක්ෂණයට බය විය යුතු නැහැ. අපි කල යුත්තේ තාක්ෂණයට වඩා වේගෙන් අපේ ඇතුලාන්තය දියුණු කර ගැනීමයි. තාක්ෂණය අපේ ජීවිත පහසු කරන අතරේ අපි අපේ ආත්මය ගැඹුරු කර ගනිමු. හෙට උදෑසනත් ඔබේ ගෝල්ඩන් නව එක අමතක කරන්න එපා. ටිකක් ඇවිද්ලා ඔබේ සිතුවිලි ලියන්න. මතක තබා ගන්න ඔබ යන්ත්‍රයක් නෙවෙයි. ඔබ අනන්ත වූ හැකියාවන් සහිත මිනිසෙක්. අද මා සමග සම්බන්ධ වූ ඔබට ස්තුතියි. නැවත හමුවෙමු True Ink Daily හරහා. The Art of Flow and Form.